ආයුබෝවන් සුබ දවසක් ඔබ සියලු දෙනාටම SL Grill Tree අපගේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මුලින්ම අපේ channel එක bell icon එක click කරලා subscribe කරලා like කරලා එකතු වෙන්න. ඔබට සහයෝගයක් දක්වන්න. මම මේ ඉදිරිපත් කරන්න යන්නේ අපේ රටේ තියෙන ශාක පිළිබඳව පොඩි විස්තරාත්මක වැඩසටහනක්. අපේ රට ගත්තොත් ඖෂධ උයනක්. මේ රටේ අපිට පෑගෙන සියලු දේවල් ඖෂධ. විවිධ ගස් වර්ග තියෙනවා, විවිධ මල් වර්ග තියෙනවා, විවිධ ශාක වර්ග තියෙනවා, පැලෑටි වර්ග තියෙනවා. ඒ අතින් අපේ රටේ හිමි වුණා ශාකවලට විශේෂ තැනක් ඖෂධ පැලෑටිය. ඒක අපේ රටේ තිබුණා වෙදකම හෙළ වෙදකම කියලා. ඉස්සර තිබුණා හෙළ වෙදකම කියලා ආයුර්වේද එන්න කලින්. ආයුර්වේද අපේ රටට ආවට පස්සේ ආයුර්වේදකම අපේ හෙළ වෙදකමට එකතු වුණා. දැන් බටහිර වෛද්‍යකමක් ඇවිල්ලා දෙනවා. අපි ඒකෙනුත් ප්‍රයෝජන ගන්නවා. මේ තුنين ප්‍රයෝජන ගන්නවා. හැබැයි ගොඩක් බටහිර වෛද්‍යකමට ඉස්සෙල්ලා ආයුර්වේදයට ඉස්සෙල්ලා අපේ රටේ තිබුණේ හෙළ වෙදකම. මේ හෙළ වෙදකමේ විශේෂිත තැන් ගොඩාක් දේවල් අපේ ශාරීරික ලෙඩවලට තිබුණා. විශේෂයෙන් ගත්තොත් අපේ ගෙවත්තවට අපේ පරිසරයවට ඉන්නවා සර්පය. මේ සර්පයෝ දෂ්ට කරාට පස්සේ අපේ හෙළ වෙදකමේ අපේ ඉන්න වෙද මහත්තුරු ගෙවත්තේ එයාලගේ ගෙවත්තේ අපේ නැත්නම් අපේ පැරැන්නන් ඒගොල්ලන්ගේ ගෙවත්තේ වවාගෙන තිබුණා සර්ප දෂ්ට වල ගන්න පුළුවන් නොයෙකුත් පැලෑටි වර්ග. නොයෙක් පැලෑටි වර්ග වවාගෙන තිබුණා. ඉවෙල්ලෙම වෙද මහත්තයෙක් ළඟට යනකම් ප්‍රථමාධාරයක් විදියට කරන්න පුළුවන් දෙයක්. ඒ අතින් ගත්තොත් අපේ රටේ තියෙනවා විශේෂිත ගහක් ගරුඩ රාජ කියලා. මේ මම පෙන්වන්නේ මේ ගරුඩ රාජ කියන ගහ. මේ රාජ වර්ග ගත්තොත් රාජ වර්ග පහක් අපේ රටේ තියෙනවා. වන රාජ, සඳ රාජ, ඉරු රාජ, ගුරු රාජ, ගරුඩ රාජ කියලා. මේ කියන ගරුඩ රාජ කියන ගහ මේ ගරුඩ රාජ කියන ගහ ඉතින් සුවශේෂී ගහක් මේ ගහ ඇවිල්ලා මේ ගහෙන් පුළුවන් පැත්තෑවිසට ගෝණු සුවිසට මේ ගහ ප්‍රයෝජනට ගන්න. එබැලම මෙන්න මේ ගහේ මෙතන කැඩුවට පස්සේ මේ ගහෙන් එනවා මෙතන කිරි. මගේ ළඟ මේ පොඩි ගහක් තියෙන්නේ. මෙතන කිරි ආවට පස්සේ ඒක මෙහෙම දෂ්ට කරපු දැනට තිබුවට පස්සේ එබැලම විස අදිනවා. මොකද ප්‍රායෝගිකව මමත් මේ ගැන අත්දැකලා තියෙනවා. මගේ කබ්ලසක මම ඒ දේ කරලා තියෙනවා. තව අපේ පැරණි පුතුන් මිත්තන් කරා මේ ගහේ මෙන්න මේ දැල්ල කඩලා රතු ලුණු ගෙඩියක් එක්ක හොඳට අඹරලා එතන තිබ්බට පස්සේ විස අදිනවා. මේක ප්‍රථමාධාරයක් විදියට ඒ දවස්වල යොදාගත්ත දෙයක්. මේ ගෝණු සිසට පැත්තෑවිසට මේක අනිවාර්යෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. අපේ රටේ මේ වගේ අපේ ගෙවත්තෙත් අපි මේ ඉන්න ගෙවත්තෙත් ගොඩක් ඖෂධ වර්ග අපි වවලා තියෙනවා පුළුවන් විදියට ඉදිරියට ඔබතුමාලට අපේ දූදරියන්ට අපි මේ පිළිබඳව අපි විස්තරයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ ශාකය සමහර තැන්වල වවනවා මේ ලස්සනට. වරන් හොටෙල් වල ඔය විලාවල වවනවා ලස්සන වගේම හැබැයි ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේක මේ ඖෂධ ශාකයක් කියලා. හැබැයි මේ වගේම විසිතුරු ශාකයක් තියෙනවා. අපි අතර විසිතුරු ශාකයක් තියෙනවා. ඒ විසිතුරු ශාකය මේ ශාකය පටල ගන්න එපා. ඒක මොනොතින් හරි කරදරයක් සිද්ධ වෙනවා. මේ ගහේ හොඳට බලන්න මේ පත්‍ර බෙදලා තියෙන විදිය. මේක නිකන් අර පැත්තෑගේ ගරුඩෙක්ගේ ස්වරූපය තමයි මේ ගහේ තියෙන්නේ. හොඳ බැලුවට පස්සේ ඒක තමයි මේක මේ ගරුඩ රාජික තමයි මේක තියෙනවා මහා ගරුඩ රාජික කියලා ගහක් එක නමකට ගන්න. ඒක නම් ගොඩක් දුරට පාවිච්චි වෙන්නේ. ගොඩක් කල් අයිය පාවිච්චි ගන්න මේ විදියට. මේක පැල කරගන්න පුළුවන් නම් මෙන්න මෙතනින් මේ වගේ ගහ කරගෙන මෙතනින් කඩලා මතු පිටුවස් කොටස් එකකුයි වැලි කොටස් එකකුයි මෙන්න වගේ පොඩි බදු වාජනයකට දාලා පැල කරාට පස්සේ පොඩ්ඩක් හෙවණකින් තියුවට පස්සේ වතුර දාලා ටික සැකනකොට කොම්පෝස්ට් පොරප්පටකුත් දැම්මට කමන්නේ නැහැ. නැත්නම් තේ මොන ටික දැම්මොත් මේ ගහ ඇදලා ගියලා එනවා. හැබැයි ගෙදරට අලංකාරයක් වගේම අපිට ඕන වෙලාවක සර්පරසවිසකදී භාවිතා කරන්න පුළුවන් ගහක් තමයි මේ ගරුඩ රාජ කියන්නේ. මම හිතනවා මේ සුළු වෙලාව ඇතුළත මේ ගහෙන් මම කියපු දෙයකින් ඔබතුමාලා අපේ දරුදරියෝ වෙනංගල මල්ලිලා ප්‍රයෝජනයක් ගන්නදී කියලා. මේ වගේ ගස් කීපයක් අපි ළඟ තියෙනවා. එක වර්ග තියෙන ගස් ටිකක් තියෙනවා. ඒ ගස් වලින් ඉදිරියට අපි විස්තරයක් සමග හමු වෙන්න. එහෙනම් ගිහින් එන්න. ඔබ දැන් සුබ දවසක්.